පින්වතුනි, ජීවිතය කියන්නේ සැප දුක දෙකම මිශ්‍රව ගලාගෙන යන දෙයක්. එනිසා ඔබට කරදර කම්කටොළු වේදනාවලදී හිතින් වැටෙන්න එපා. හිතින් කඩාගෙන වැටුණොත් සියල්ලම ඉවරයි. හිතින් වැටුණා කියන්නේ ඒ පුද්ගලයාව බේරගන්ට වෙන කිසිවෙකුට බැහැ. ඔහුම පමණයි නැගී සිටින්ට ඕන. ඔබ හිත දුර්වල කරගත්තාම, හිත පසුබෑමකට ලක් කරගත්තාම ඔබට හිතෙයි සියල්ල ඉවරයි කියලා. සියල්ල අවසానයි කියලා. ඔබ එහෙම පසුගාමීව හිතුවොත්, ඍණාත්මකව හිතුවොත් ඔබට නැවත නැගිටින්න බැහැ. ඔබට නැවත ලෝකයා ඉස්සරහා නැගී සිටින්න බැහැ. ඔබේ පෞරුෂය වියැකී ගිහිල්ලා. ප්‍රශ්න කරදර කම්කටොළු ජීවිතයේ ස්වභාවය. ඒට ඔරොත්තු දෙන්න ශක්තිමත් හිතක් හදාගන්න. එයට මුහුණ දෙන්න ශක්තිමත් හිතක් හදාගන්න. එයට මුහුණ දෙන්න ධර්මය අනුගමනය කරන්න. අපි මෙහෙම හිතමු. එක් රෝගියෙක් ගිලන්ව ඉන්නවා. ඔහු හිතනවා මේකෙන් මගේ ජීවිතය අවසానයි, මම මරණයටපත් වෙනවා. වෛද්‍යවරු ප්‍රතිකාර කරනවා, සාත්තු සේවිකාව ප්‍රතිකාර කරනවා, දරුවෝ හොයලා බලනවා, ඥාතීන් හොයලා බලනවා, සියල්ලෝම ආදරේ කරුණාව නමුත් මොහු හිතනවා මට නැගිටින්න බැහැ කියලා. ඔහුගේ සිත දුර්වල වෙලා, ඔහුගේ හිත කඩාගෙන වැටිලා ඔහු උත්සාහ කරන්නේ නැත්නම් ඔබ නැගී සිටින්න. ඒ වගේ තමයි ඔබ මොන ප්‍රශ්න වලින් වැටුණත්, ඔබ හිතින් වැටුණොත් ඔබේ අවසානය ඒ වෙනවා. එනිසා ඔබට ප්‍රධානම දේ තමයි හිත ශක්තිමත් කරගන්න. හිත ශක්තිමත් කරගත්ත පුද්ගලයාට ප්‍රශ්න, දුක්, වේදනා, කම්කටොළු කියන්නේ ඊතරම් දෙයක් නෙවෙයි. ඔහු ඒවා පසකට තල්ලු කරලා දාලා නැගී සිටිනවා. ඔහු ඒවට උඩින් පැනලා නැගී සිටිනවා. කාලයට ඉඩ දීලා නැගී සිටිනවා. නැත්නම් ඒව ගණන් ගන්නේ නැතුව නැගී සිටිනවා. මේක තමයි ලක්ෂණය. මේක තමයි ස්වභාවය. ඔබත් හිතන්ට මම ශක්තිමත්, මම විශිෂ්ටයි, මට පුළුවන් කියලා ඔබ හිත ශක්තිමත් කරගෙන නැගී සිටින්න. ඒකට අපේ ධර්මයේ පිළිසරණ පිහිට ලබා ගන්න. එය ඔබට මෙලව පරලොව දෙලොවටම යහපත පිණිස වේවි.